මෙවර අයවැයෙන් විවිධ අමාත්‍යාංශ හා නියෝජිත ආයතන යටතේ පර්යේෂණ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 20.9ක් වෙන් කර තිබෙනවා. ඒ යටතේ ප්‍රධාන පර්යේෂණ ආයතන 19ක් සඳහා මුදල් වෙන් කර ඇති අතර දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 1.2ක්. ජාතික බීජ නිෂ්පාදන සහ මිලදී ගැනීමේ ජාතික වැඩසටහනටද රුපියල් බිලියන 1.2ක් වෙන් කර තිබෙනවා. කඩිනම් බීජ ගොවිපළ සංවර්ධන වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 0.6ක්. පශු සම්පත් අභිජනන ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 0.2ක් වෙන් කර ඇති අතර විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 0.74ක්. ජන හා නිවාස සංගණන වෙනුවෙන් රුපියල් බිලියන 0.8ක් වෙන් කර තිබෙනවා. වැවිලි අංශයේ පර්යේෂණ හා සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 0.5ක්. වියලි කලාපීය කර්මාන්ත පර්යේෂණ සහ අධ්‍යාපන ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා රුපියල් බිලියන 0.1ක් වෙන් කර ඇති අතර වැවිලි අංශයේ කැඩස්තර සමීක්ෂණ විශ්වවිද්‍යාල පර්යේෂණ සඳහා සහ විශ්වවිද්‍යාල විසින් පවත්වනු ලබන පර්යේෂණ සඳහාද රුපියල් බිලියන 0.1ක් වෙන් කර තිබෙනවා. ක්‍රියාකාරකම් සඳහා පර්යේෂණ දීමනාවට රුපියල් බිලියන 3.25ක් වෙන් කිරීමටයි පියවරගෙන ඇත්තේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පර්යේෂණ සඳහා රුපියල් බිලියන 0.76ක්ද කුඩා පරිමාණ කෘෂිකර්ම පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 0.14ක්ද වෙන් කර තිබෙනවා. කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ පර්යේෂණ සඳහා රුපියල් බිලියන 1.27ක් වෙන් කර ඇති අතර පශු සම්පත් පර්යේෂණ ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 0.1ක්. දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීමටද මෙවර අයවැයෙන් රුපියල් බිලියන 0.1ක් වෙන් කෙරුණා. කෘෂිකර්මාන්තයේ වනවගාව සහ අනිකුත් ඉඩම් පරිහරණ අංශ සඳහා වැඩි දියුණු කළ විනිවිද භාවයේ රාමු සඳහාද රුපියල් බිලියන 0.1ක් වෙන් කර තිබෙනවා. පර්යේෂණ වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර තිබීම පිළිබඳව විවිධ පාර්ශවයන් අදහස් පළ කළා. පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ඉතා විශාල මුදලක් වෙන් කිරීම මම හිතන්නේ පර්යේෂකවරුන් විදියට අපිට ඉතාමත් සතුටු වෙන්න පුළුවන් කාරණයක්. පර්යේෂණ වලින් ලබා ගන්නා දත්ත එහෙම නැත්නම් ප්‍රතිඵල තමයි රටේ සංවර්ධන කටයුතු සඳහා අපිට යොදා ගන්න අවශ්‍ය වෙන්නේ. හැම ශේෂ්ත්‍රයක්ම ගත්තොත් එහෙම රටේ සංවර්ධනය සඳහා මේ පර්යේෂණ දත්ත යෝජනා ඉදිරිපත් කිරීමේ විශාල අවකාශයක් පවතිනවා. මම විශ්වාස කරනවා අපේ සංවර්ධිත ඉලක්ක සපුරා ගැනීම සඳහා යම් ආකාරයකට මේ සාධනීය බලපාලා සංවර්ධනය මේ රටට ළඟා කර ගැනීමේ අවකාශය උදා වේ කියලා.